Hi guys, අද අරගෙන ආවේ Candice Love translated කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් එපිසෝඩ් දෙක පටන් ගන්නේ මීට අවුරුද්දකට කලින් ජපානයේ සිද්ධ වුණු දේවල් මතක් කරමින්. හොජින් ජපානයේ වැඩ ඉවර කරලා කොරියාවට එන්න ලෑස්ති වෙනවා. එයා එන අතරතුර වාහනේ ඩ්‍රයිවර් එක්ක ප්‍රසිද්ධ පුද්ගලයා ගැන කතාවක් යනවා. අන්න ඒ වෙලාවේ හොජින්ට මතක් වෙන්නේ අර ජපානයේ මුණ ගැහුණු මොහිව. හොජින් ඉතින් නිකන් ඉන්නතුව මොහිගේ Instagram එක හොයාගෙන එයාට follow එකක් දානවා. හිතන්නකෝ හොජින් තමයි මොහිගේ 10,000 වෙනි follower වෙන්නේ. ඒ විතරක් නෙමෙයි හොජින් එයාට මැසේජ් එකකුත් දානවා. හැබැයි ඒ අතරතුරේම තමයි මොහි ෂූටින් එකක් අතරතුරදී අනතුරට ලක් වෙලා හොස්පිටල් එකට යන්නේ. ඔන්න දැන් කතාව වර්තමානයට එනවා. මොහි දැන් ජර්මන් ටෝක් ෂෝ එකක ඉන්නේ. The Quiet Woman කියන කතාව මුළු ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. චාමෝහි රඟපාන දෝරාමි කියන හොරර් කැරක්ටර් එක නිසා. අනික එයා කෝමයකට වැටෙන්නේ අන්තිම සීන් එක ෂූට් කරන අතරතුරේදී. ඔය දේවල් නිසාම දෝරාමි කියන කැරක්ටර් එක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එයා කෝමයකින් ඇහැරිලා සති කීපයක් ගියත් තාමත් එයාට අදාහ ගන්න බෑ. තමන් ලෝක ප්‍රකට තරුවක් වෙලා කියලා. එයාගේ Instagram එකේ දැන් followers ලා මිලියන 10ක්. හැබැයි මෙතන පොඩි අමුතු දෙයක් වෙනවා. මොහි කණ්ණාඩියෙන් බලද්දී යාට පේන්නේ එයාගේ රූපය නෙමෙයි. එයා රඟපාපු අර බය හිතෙන චරිතය වුණු දෝරාමීව. ඒ කියන්නේ එයාගේ මේ සාර්ථකත්වයත් එක්ක මොකක් හරි මානසික බයක් එයාගේ හිතේ තියෙනවා. ඔය අතරේ හොජින් තමන්ගේ සීයාගේ මාලිගාවක් වගේ තියෙන ලොකු ගෙදරට යනවා. එතනදී හොජින්ට අර ජපානයේදී හම්බ වුණු රයිටර්ව හම්බ වෙනවා. කොහොමාරි හොජින්ට ඕන කරන්නේ මේකේ විකුණලා දාන්න. හැබැයි ලොකුම ප්‍රශ්නේ පටන් ගන්නේ මොහිගේ පරණ Instagram post එකක් නිසා. ඒකෙන් හොජින්ගේ පින්තූරයක් තියෙනවා දැකලා මිනිස්සු මේ කවුද කියලා හොයන්න ගන්නවා. ඔය කාලෙම මොහිව ඉන්ටර්විව් කරන්න පරිවර්තකයෙක් ඕන වෙනවා. අන්න එතනට එන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපේ හොජින්. මොහි හොජින්ව දැකලා පුදුම වෙනා වගේම ගොඩක් සතුටු වෙනවා. හැබැයි ඉන්ටර්විව් එකේදී හොජින් ගැන අහද්දී මොහි කියන්නේ මෙයා මට පාරහන්න උදව් කරපු කෙනෙක් විතරයි කියලා. ඉන්ටර්විව් එක ඉවර වුණාම හොජින්ට මොහි එක්ක තනියම කතා කරන්න ඕන වෙනවා. හොජින් ඇත්තටම මේ වැඩේට ආවේ මොහිගෙන් දෙයක් ඉල්ලන්න. හැබැයි එදා මොහි හරිම බිසි. හොජින්ට සිද්ධ වෙනවා යාගේ අනිත් ටෝක් ෂෝ එකේ ඉවර වෙනකල් වේටින් රූම් එකේ බලන් ඉන්න. ඔහොම ඉන්නකොට හොජින්ට හමෙන් නැහෙනවා මොහි යාගේ ඇසිස්ටන්ට් එක්ක තමන් ගැන ආදරෙන් කතා කරනවා. මොහි තාම ජපානයේ ගත කරපු ඒ සුන්දර දවස ගැන මතක් කර කර තමයි ඉන්නේ. ඊට පස්සේ මේ දෙන රෑ කැමකට යනවා. හැබැයි හොජින් ඉන්නේ ටිකක් රළු විදියට. එයා මොහිට කෙලින්ම කියනවා අර මගේ පින්තූරය අයින් කරන්න කියලා. මොකද හොජින්ට ඕන නෑ එයාගේ පරණ ලව් එක වුණු ජීසොන් මේක දැනගන්නවට. එදා එයාගේ බර්ත්ඩේ එක දවසේ එයා එතනට ආව කියන එක. එතෙන්දි තමයි මොහි දැනගන්නේ දා ජපානයේදී හොජින් ජීසොන්ව හම්බ වෙන්න ගිහින් නෑ කියලා. කෑමෙන් පස්සේ මොහි තවත් පුදුම හිතන දෙයක් දැනගන්නවා. එයාගේ මැනේජර් කියනවා මොහි කොමයකේ ඉන්න කාලේ එයා ප්‍රසිද්ධ වෙන්නත් කලින්ම හොජින් හොරෙන්ම ඇවිත් හොස්පිටල් එකේදී මොහිව බල්ලා ගියා කියලා. ඒ වගේම හොජින් දිගින් දිගටම මැනේජර්ට මැසේජ් කරලා මොහිගේ සුවදුක් අහලා තියෙනවා කියලා. මේක දැනගත්තම මොහිට හොජින් ගැන මාරම කුතුහලයක් එනවා. එයා කොහොම හරි හොජින්ගේ පරණ පෙම්වතිය කවුද කියලා හොයන්න උත්සාහ කරනවා. ඔය අතරේ හොජින් තමන්ගේ ගෙදරදී පරණ චාම් එකක් ඒ කියන්නේ අර සුරයක් වගේ එකක් දිහා බලලා ජීසොන්ව මතක් කරනවා. එයාට මේ ජීසොන්ව හම්බ වෙන්නේ ජපානයේදී. ඒ වෙලාවේ මේ දෙන්න අතර ලොකු ආදරයක් ඇති වෙනවා. එයාලා මේ චාම් දෙකක් ගන්නේ කවදා හරි කාලෙක ආයෙත් මේක පාවිච්චි කරලා එකිනෙකාව හොයාගමු කියන පොරොන්දුව පිටයි. හැබැයි වැඩේ වෙන්නේ ඊළඟ වතාවේ හොජින්ට ජීසොන්ව හම්බ වෙද්දී හැමදේම වෙනස් වෙලා. හොජින්ගේම යාළුවෙක් වුණු ජින්සුක් ජීසොන්ව අඳුන්වලා දෙන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට. හිතන්නකෝ තමන් ආදරය කරපු කෙල්ලව තමන්ගේ යාළුවා අතින් අල්ලගෙන ඉන්නව දැක්කම හොජින්ට මොනවා හිතෙන්නේ නැතිද කියලා. අන්නේ වේදනාව නිසායි හොජින්ට ඕන කරන්නේ මොහි දාපු Instagram post එක අයින් කරන්න. මොකද හොජින්ට බයයි ජීසොන් මේක දැකලා හොජින් තාමත් එයා ගැන හිත හිතා ජපානයට ආව කියලා දැනගනී කියලා. එයාගේ පරණ පෙම්වතිය ඉස්සරහා තමන්ගේ ආත්ම ගෞරවය රැකගන්නයි හොජින් මේ හැමදේම කරන්නේ. අනෙක් අතට මොහිගේ හිතේ තියෙන කුතුහලය නිසා එයා හොජින්ගේ පරණ පෙම්වතිය කවුද කියලා හොයන්න ගිහින් ලොකු අවුලක් කරගන්නවා. හොජින් මේක දැනගත්තම මාර විදියට අප්සෙට් යනවා. මොකද එයාගේ මතකයන් හංගගෙන හිටියේ හරිම අමාරුවෙන්. පස්සේ මොහිටත් තේරෙනවා තමන් අතින් උනේ ලොකු වැරද්දක් කියලා. එයා කෙලින්ම හොජින්ගේ ගෙදරටම යනවා සමාව ඉල්ලන්න. එතනදී හොජින් එයාගේ හිතේ අවුරුදු ගාණක් හිර කරගෙන හිටපු ඒ වේදනාකාරී ආදර කතාව මොහිට කියනවා. ජීසොන් දැම්මගේ යාළුවෙක් එක්ක යාළු වෙලා හිටියත් මම තාමත් හැම අවුරුද්දකම එයාගේ උපන්දිනය දවසට අර දූපතට යනවා කියලා. ඒ කියන්නේ හොජින් අවුරුදු ගාණක් තිස්සේ තනිවම ඒ ආදරේ විඳවනවා. ඉතින් හොජින් කියන්නේ එයා තාමත් ජීසොන්ට පණ ඇරලා ආදරය කරන නිසා මොහිත් එක්ක ආයෙත් මුණ ගැහෙන්න එයා කැමති නැහැ කියලා. ඒ කියන්නේ හොජින්ට ඕන උනේ මොහිගෙන් ඈත් වෙලා තමන්ගේ පරණ ආදරේ ඇතුළෙම හුදකලා වෙන්න. තමන්ගේ ආදරේ පරාජය වුණත් හොජින්නේ මතකයේ ඇතුළෙම හිර වෙලා ඉන්න හැටි දැක්කම ඇත්තටම දුක හිතෙනවා. මොහි ඉතින් ඒ වෙලාවේ ඒක හිනාවකින් වහගන්න උත්සාහ කරනවා. එයා කියනවා අයියෝ මම බැලුවේ ඔයා මට ආදරය කරනවා කියලා දැනගන්න විතරයි. නැතුව වෙන දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඒ හිනාවස්සේ මොහිගේ හිතේ පුංචි රිදීමක් තිබුණා කියලා අපිට පේනවා. ඔන්න ඊට පස්සේ තමයි අපිව ටෝකියෝ ෆිල්ම් ෆෙස්ටිවල් එකකට අරන් යන්නේ. මොහි රෙඩ් කාපට් එකේ හරිම ලස්සනට එද්දී එකපාරටම එයාට අර භූත රූපය ඒ කියන්නේ එයා රඟපාපු දෝරාමිව පේන්න ගන්නවා.
හිතෙනවා. එයාට දැනෙන්නේ හරියට ලොකු අගාධයකට වැටෙනවා වගේ. මුළු ලෝකෙම එයා දිහා බලාගෙන ඉද්දි එයා සිහි නැති වෙලා වැටෙන්න යනවා. හැබැයි වෙලාවට එතන හිටපු ජපන් නළුවා හීරෝ එයාව අල්ලගන්නවා. මේ සිද්ධිය නිසා මුළු මීඩියා එකම කැළඹෙනවා. හෝජින් තමන්ගේ වැඩ ඉවර වෙලා රෑ හොටෙල් රූම් එකට එද්දි දකින්නේ හරිම අහිංසක දර්ශනයක්. මූහි එයාගේ කාමරයේ දොර ගාව බිම වාඩි වෙලා තනියම අඬනවා. මූහි හරිම බයෙන් හෝජින්ට කියන්නේ හෝජින් මට හිතෙනවා මගේ මේ වාසනාවන්ත කාලය දැන් ඉවර වීගෙන එන්න කියලා. මට මාර බයයි කියලා. ඒ කියන්නේ තමන්ට මේ ලැබුණු ජනප්‍රියත්වය ඕන මොහොතක නැති වෙයි කියලා එයා ලොකු මානසික බයකින් ඉන්නේ. අන්න ඒ වෙලාවේ හෝජින්ගේ ඒ රැකවරණය මූහිට කොයිතරම් වටිනවද කියලා අපිට දැනෙනවා. හරිම සංවේදී විදියට තමයි මේ එපිසෝඩ් එක අවසන් වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මොකද මේ කතාව ගැන හිතෙන්නේ කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.